අයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම. මේක ඇත්තටම මම මේ ප්‍රොජෙක්ට් එක මට නිදහසේ හිටපු වෙලාවක මම මේ හිතලා කරපු එකක්. මේකට මම යූස් කරලා තියෙනවා ChatGPT 4AI මොඩල් එකයි normal MCP client කෙනෙක් දාලා ඊට පස්සේ history එකකුත් දාලා machine එකේ තියෙන commands අපි අහන ප්‍රශ්න වලින් execute කරගන්න විදිහේ AI agent කෙනෙක් තමයි මම මේ හදලා තියෙන්නේ. හරි. ඉස්සෙල්ලා මම පෙන්නන්නම් මේක මොන වගේද කියලා. මම දැන් මේක agent run කරාට පස්සේ මේක ඇත්තටම Python app එකක්. මුලින්ම මම පෙන්නන්න මම මේකට මෙමරියක් දාලා තියෙන. ඉතින් මම කිව්වොත් hi I'm සුපුන් කියලා කිව්වොත් ඊට පස්සේ මෙයා මාව දන්නවා. එතකොට දැන් මම ආයිත් ඇහුවොත් who am I කියලා මෙයා දන්නවා මම සුපුන් කියලා. එතකොට මම මේකට පොඩි ෂෝට් ඒ කියන්නේ one session memory එකක් දාලා තියෙන්නේ. ඊට අමතරව GPT-4 මොඩල් එක GPT-4 කියන ලයිට් වර්ෂන් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. මොකද මේකේ $5ක් වගේ දාලා අපිට ටෝකන් 70 මිලියන් වගේ අපිට ගන්න පුළුවන්. අතරම සෑහෙන වැඩක් කරගන්න පුළුවන් අවුරුද්දක් වැලිඩ් ඩේ ගන්න. ඉතින් මම ඉස්සෙල්ලාම වැඩේට බහින්න. හරි දැන් ඕගොල්ලන්ට මූලික අයිඩියා එකක් ආවනේ. මම දැන් ඉස්සෙල්ලාම පෙන්නන්න මම මෙයාගෙන් අහනවා මගේ සිස්ටම් ඉන්ෆර්මේෂන්. මම මෙයාට කියනවා get system information. අපි බලමු මෙයා සිස්ටම් ඉන්ෆර්මේෂන් කොහොමද ගන්න කියලා. ඔයගොල්ලෝ try කරලා බලන්න. අතරම මේ source code එක මම දෙන්නම්. ඔයගොල්ලෝ comment කරන්න. මේ source code එක මම share කරන්න පුළුවන්. එතකොට දැන් පේනවද මගේ සිස්ටම් ඉන්ෆර්මේෂන් මෙයා දීලා තියෙනවා. මොනවද මගේ සිස්ටම් තියෙන්නේ? memory මොනවද තියෙන්නේ? course තියෙන්නේ මොනවද? architecture මේක මගේ අතරම MacBook එකක්. ඉතින් MacBook version එකයි ඔක්කොම තියෙනවා. Python version ඔක්කොම run වෙලා තියෙනවා. ඊට අමතරව මට පුළුවන් ඕනනම් අහන්න මේ මොනවද වැඩියෙන්ම process වෙන මේ CPU එක මොනවද කියලා. දැන් අපි යමු එතකොට බලමු get highly get by CPU top process by CPU කියලා ගියොත් අපි බලමු මෙයා මොනවද වැඩිපුරම CPU use කරන apps ටික. එතකොට ඇත්තටම මෙයාමට පෙන්වන්න ඕන මේ පේනවා. එතකොට එයාමට පෙන්වලා තියෙනවා 56.3ක් MCP මගේ මේ command මගේ මේ app එක තමයි වැඩිපුරම CPU use කරන්නේ. මෙයා මේ මොකද AI agent කෙනෙකුයි මම MCP එක service කෙනෙක් client කෙනෙකුත් run කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි වැඩිම. ඊට අමතරව මට අහන්න පුළුවන් highest memory කොච්චර මොනවාද get top අපි අහමු get top 10 memory usage apps කියලා. අපි බලමු වැඩිපුරම memory use කරන පළවෙනි top apps 10 පෙන්වන්න කිව්වොත් මේ තියෙන මෙයා top apps 10 මෙයා මෙතනින් පෙන්වනවා. ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා Mac use කරන කෙනෙක් නම් අර PIDs වගේ අපිට ඕන අහන්න පුළුවන් process ID එක අපිට ඕන නම් අහන්න පුළුවන් show top PIDs that highly use අපි බලමු මෙයා මොනවද දැන් PIDs කියලා වැඩිපුරම use කරන මේ මෙයාගේ මේ වෙලාවේ මේ පේන top 5 තියලා තියෙනවා. අයා වෙන් කරලම දීලා තියෙනවා. ඇත්තටම top 5% by PID කියලා එහෙම ටිකක් දීලා තියෙනවා. Python තියෙනවා. ඊට පස්සේ memory usage with කියලා memory එකට අදාළවත් එයා වෙනම PIDs ටිකක් දීලා තියෙනවා. හිතන්න මම දැන් open කරනවා calculator එක. මම calculator එක open කරොත් මෙතෙන් calculator එක හරි calculator එක ඔන්න මම open කරා. දැන් මම මෙයාගෙන් අහුවොත් what is calculator PID කියලා අපි බලමු මෙයා හොයලා දෙනවද කියලා calculator එකේ PID එක. හරි මේ තියෙන the PID of the calculator application is 5597. මම කිව්වොත් මම මේක open කරගෙන මම පෙන්නන්න close calculator app කියලා මේක enter කරලා මම ඔයාලට පෙන්නන්න ආදකද එයා close කරා. ඊට පස්සේ දැන් මට ඕන නම් මේක verify කරන්න පුළුවන් show
calculator PID කියලා calculator is currently not running. දැක්කද? එතකොට calculator එක මෙයාගේ නැහැ. calculator එකක් run වෙන්නේ නැහැ. එතකොට මේ taskbar එක අනිත් පැත්තට දාගන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා calculator එක මෙයා නැහැ කියලා තියෙනවා. ඇතරම් PID එකක් ඕනේ නැහැ. මෙයාට කෙලින්ම මේ open apps කියලා ඇහුවොත් අපි නිකන් අහලා බලමු. show me open apps කියලා. මෙයා අපි බලමු මොනවද මෙයා පෙන්වන්නේ කියලා. අපේ නම් මෙයා එතකොට open apps ටික මෙයා පෙන්වනවා. terminal එකක් තියෙනවා. ඊට පස්සේ open find එකක් තියෙනවා. ඉතින් ඔය වගේ විස්තරයක් ඇත්තටම දෙනවා ඉතින්. මේ දැන් මෙයාට කියලා ඕනනම් open calculator කරගන්නත් පුළුවන්. අපි අහලා බලමු. open calculator. calculator එකත් open වුණා. දැක්කද අපිට command line මේවා execute කරගන්නත් පුළුවන්. එතකොට දැන් අපි ආයෙත් මෙයාට කිව්වොත් close cal කියලා calculator ම උනේ නෑ මං හිතන්නේ. calculator එක දැක්කද cal කියලා එයා එතකොට ඒව understand කරලා ගන්නවා. ඊට අමතරව ඇත්තටම අපිට සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. මේ අපි අහුවොත් where is python located in කියලා මෙයා සාමාන්‍යයෙන් ඔය python install කරලා තියෙන path එක පෙන්වන්න ඕන. මේ තියෙන python මගේ python executable එක තියෙන්නේ මෙතන. මොකද මම මේ VM එකක් virtual environment එක මම මේක run කරන්නේ. එතකොට එයා එකට අදාළව python executable එක පෙන්නනවා. මේ වගේ ඉතින් ඇත්තටම සෑහෙන දෙයක් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් හිතලා මේ වගේ app එකක් හදන්න. කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මේ සෑහෙන දෙයක් කරන්න පුළුවන්. මම තව එකක් පෙන්නන්නම්. අපිට ඕන නම් මේකේ මේ Wi-Fi search කරන්න පුළුවන්. show available Wi-Fi networks කියලා දැම්මොත් මෙයා පෙන්නනවා ඒ Wi-Fi available වෙලා තියෙන Wi-Fi networks. ඉතින් අපිට පුළුවන් ඕනනම් ඔය තියෙන Wi-Fi මොකට හරි connect වෙන්න කියනවා. දැන් මට කියන්න පුළුවන් ඕනනම් connect වෙන්න. මෙන්න මේකට මම දන්නේ නැහැ මේක මොකක්ද කියලා. දැන් මේකට ඕනනම් connect කියන්න පුළුවන්. එතකොට මෙයා මේකට connect වෙන්න try කරයි. එතකොට බැරිුණොත් කියයි. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ combination වගේ try කරන්න කියලා. අර ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ try කරලා බලන්න. මම මේ මූලික idea එකක් දෙන්නේ. හරි. එහෙනම් thank you හැමෝටම comment එකක් දාන්න.